ඔයත් යුනිවර්සිටි ස්ටුඩන්ට් මේල් එක පාවිච්චි කරලා Google AI Pro plan එක ගත්ත කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි. හරි. මම අද මේ වීඩියෝ එකේදී ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරලා දෙනවා. ඔයාලගේ account එකෙන් රුපියල් 6425ක් කැපෙන්න කලින් කොහොමද හරියටම මෙන්න මේ Google AI Pro plan එකේ subscription එක cancel කරන්න කියලා. මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා වගේ ඔයා මුලින්ම Google Gemini කියන වෙබ්සයිට් එකට ලොග් වෙලා ඔයාගේ නම පල්ලෙහා තියෙන මෙන්න මේ settings icon එකට ගිහිල්ලා settings වලින් manage subscription කියන option එකට යන්න ඕන. manage subscription කියන option එකට ගිහිල්ලා මෙතන change payment method කියන එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන manage කියන එකට ගියාට පස්සේ මෙතන Google Play යටතේ ඔයාලට පෙන්නනවා Google One කියලා ඇවිල්ලා ඔයාලගේ Google AI Pro plan එකේ offer එක ඉවර වෙන දවස ඔයාලට කරන්න තියෙන මෙන්න මේ ඉවර වෙන දවස බලලා ඒ දවසට කලින් දවසේ හරි මෙන්න මේ offer එකේ subscription එක cancel කරන්න ඕන. හරි. අපි මේ subscription එක cancel කරන්න ඊළඟට කරන්න ඕන. මෙන්න මෙතන මේ Google One අපේ මෙතන end date එක පෙන්වන තැනට එහා පැත්තේ තියෙනවා තව manage කියලා option එකක්. මෙන්න මේ manage කියන option එක click කරගන්න. හරි. මේ click කරාට පස්සේ ඔයාට පෙන්නනවා next payment කියලා අපේ offer එක ඉවර වෙන දවස පෙන්නනවා. ඒ වගේම upcoming charges කියලා අපේ කැපෙන සල්ලි ගාන පෙන්නනවා. ඒ වගේ ටිකක් පෙන්නනවා. ඒ වගේම බලන්න මෙතන යටින් පෙන්නනවා cancel subscription කියලා option එකක්. හරි. අපි ඊළඟට කරන්න ඕන මෙන්න මෙතන cancel subscription කියන එක උඩ click කරගන්න ඕන. හරි. ඔන්න මම ඒක උඩ click කරගත්තා. හරි. ඊට පස්සේ අහනවා what's making you cancel? ඒ කියන්නේ අපි මේ subscription එක cancel කරන්න හේතුව මොකක්ද කියලා අහනවා. ඔයාලට ඕන නම් මෙතන කැමති එකක් select කරන්න පුළුවන්. වෙන හේතුවක් නම් other කියන එක select කරන්න පුළුවන්. හරි. මම දැන් මෙතන cost related reason කියන එක select කරලා මෙතනින් continue කියන එක click කරනවා. කැමති එකක් select කරලා මෙතනින් continue කියන එක click කරන්න. හරි. ඊට පස්සේ මේ විදිහට continue කියන එක click කරාට පස්සේ ඔයාලට එනවා cancel subscription කියලා පොඩි notice board එකක් වගේ ඇවිල්ලා your subscription will be cancelled at the end of your billing period October 11 2026 and you won't be charged anymore. After this date you will no longer have access to these benefit from Google One. ඒ කියන්නේ අපි මේ subscription එක cancel කරාට පස්සේ අපිට මේ Google Gemini 3 Pro ඒ වගේම Veo 3.1 ඒ වගේම Gemini Gmail Doc and more 5 TB Google cloud storage එක මේවට තියෙන access එක නැති වෙලා යනවා අපි මේ subscription එක cancel කරාට පස්සේ. හරි. මේ විදිහට අපි අවසානයේදී මෙන්න මේ notice board එක ආවට පස්සේ මෙතන option දෙකක් තියෙනවා. එකක් තියෙනවා keep subscription අනිත් එක තියෙනවා cancel subscription කියලා. ඔයාලා මෙතනින් cancel subscription කියන එක එවුවට පස්සේ ඔයාලගේ මෙන්න මේ Google AI Pro plan එකේ subscription එක cancel වෙලා යනවා. මම දැනට මේක cancel කරන්න යන්නේ නැහැ. මොකද මට ඔක්තෝබර් 11 වෙනිදා වෙනකන් මේ Google AI Pro plan එකේ offer එක තියෙනවා. ඒකින්ද මට තව කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන් හින්දා මම subscription එක දැනට cancel කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ subscription එක නැත්තම් මේ Google AI Pro plan එකේ offer එක ඉවර වෙන දවස් හරියටම බලලා ඊට සතියකට කලින් හෝ ඊට කලින් දවසේ හෝ මම මේ කියලා දුන්න step වලට අනුව ඔයාලගේ subscription එක cancel කරගන්න පුළුවන්. හරි. මම හිතනවා මේ වීඩියෝ එකත් university student mail එක පාවිච්චි කරලා Google AI Pro plan එක ගත්ත ගොඩක් කට්ටියට වැදගත් වෙයි. මොකද අවුරුද්දක කාල සීමාවෙන් පස්සේ අපිට මෙන්න මේ AI Pro plan එකේ subscription එක cancel කරන්න අමතක වුණොත් අපේ add කරලා තියෙන bank account එකෙන් රුපියල් 6425ක් අනිවාර්යයෙන්ම කැපෙනවා. අපිට ආයේ ඒක refund කරගන්න විදියක් නැහැ. මොකද අපි අවුරුද්දක කාලයක් මේ Google AI Pro plan එක use කරලා තින්නේ. එයාලා අපිට මේ AI Pro plan එක ගද්දිම එයාලගේ instruction වල කියලා තිබුණා අවුරුද්දක කාල සීමාව free පාවිච්චි කරන්න පුළුවන්. ඊට වැඩිය පාවිච්චි කරන්න ඕන නම් 6425ක් අපේ account එකෙන් කැපෙනවා. ඒ 6425 කැපෙන්න ඕන නැත්නම් අපි ඒ අවුරුද්දකට කලින් දවසේ හරි මෙන්න මේ AI Pro plan එකේ subscription එක cancel කරන්න ඕන කියලා. ඒක යාළගේ rule එක. ඒකින්ද අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාලගේ subscription එක ඉවර වෙන්න කලින් අනිවාර්යෙන්ම මම කියලා දුන්න step වලට අනුව ගිහිල්ලා මෙන්න මේ subscription එක cancel කරලා දාන්න. එතකොට ඔයාලගේ account එකෙන් රුපියලක්වත් කැපෙන්නේ නැහැ. හරි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.